මම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන් BMS උපාධිය අදාරා. ඉන්පසුව බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් ශල්‍ය වෛද්‍ය වේදී පිළිබඳ පශ්චාත් උපාධිය අදාරා. ඊට පසුව මගේ ආචාර්ය උපාධිකරණ විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එකෙන් විද්‍යාපීඨයෙන් අදාරා. ඊට පස්සේ දැනට මම ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ශල්‍ය ශාලාක අධ්‍යනාංශයේ අංශාධිපති සහ මහාචාර්යවරයෙක් වශයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. මම දැන් අවුරුදු 20කට ආසන්න කාලයක් පශ්චාත් උපාධි සම්පූර්ණ කරලා අපේ ආයුර්වේද ශික්ෂණ රෝහලේ රෝගීන්ට සහ අපේ විශේෂයෙන් අපේ පශ්චාත් උපාධිධාරීන්ට ඒ වගේම BMS උපාධිධාරීන්ගේ දේශන සහ ප්‍රායෝගික වලට සම්බන්ධ වෙමින් පර්යේෂණයන් වල නියැලෙමින් දැනට කටයුතු කරගෙන යනවා. ගුද මාර්ගය ආශ්‍රිතව රෝග රාශියක් තියෙනවා. අපි බහුලම දක්නට ලැබෙන රෝග කීපයක් මම මතක් කරන්නම්. අර්ථස් රෝගය, වගන්ධරා රෝගය, ඒ වගේම අපි පරිකර්තිකා කියන ෆිෂයින් නේනෝ ඒ රෝග තත්ත්වයකම ගුද මාර්ගයේ පහත් වීම අපි කියන රෙක්ටර් ප්‍රොලැප්ස් කියලා. ඒ වගේම ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන සැරවක් ගෙඩිය අපි කියන ඒනල් ඇබ්සස්, පෙරියනල් ඇබ්සස් කියලා. මේ වගේ රෝග රාශියක් ගුද මාර්ගය ආශ්‍රිතව දක්නට ලැබෙනවා. මම කියන්න කැමති මේ ගුද මාර්ගය ආශ්‍රිතව රෝගවල තියෙන සුවිශේෂතාවය තමයි මේක ඇත්තටම රෝගියාට දක්නට ලැබෙන්නේ නැහැ. වෙනත් ශරීරයේ කොටසක තියෙන රෝගයක් රෝගියාට නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබුණත් මේ ආශ්‍රිතව ඇතිවන රෝගියාට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. බොහෝ විට ඔහුට රෝග ලක්ෂණ මත වෛද්‍යවරයෙක් තමයි ඒක විනිශ්චය කළ යුතු වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂතාවය. ඒක නිසා මේ පිළිබඳ විශේෂ වැදගත්කමක්, විශේෂ අවධානයක් රෝගීන් යොමු කළ යුතුයි. මොකද තමාට දක්නට නොලැබෙන රෝග අවස්ථාවක් පිළිබඳ තමයි ඔහු මේ පැමිණිලි කරන්නේ. ඒක නිසා මේ රෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. මේ අතර ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකාත් පවතින නිසා මේ රෝග ලක්ෂණවල යම් සමානතාවයක් සමහර අවස්ථාවලදී අපි දකින අවස්ථාවල් තියෙනවා. ඒක නිසා මේ පිළිබඳ ජනතාව දැනුවත් වීම ඉතාමත් අවශ්‍යයි. ඒ වගේම මේ රෝගය සම්බන්ධ, මේ රෝග සම්බන්ධව ජනතාවගේ අවධානය පෙරට වඩා යොමු යුතුයි කියන එකයි මගේ අදහස. එතකොට වගන්ධර රෝගය කියන්නේ සුවිශේෂ රෝගයක්. ඒක විශේෂයෙන් අපි අවධානයට ලක් කළ යුතු රෝග අවස්ථාවක්. මේක ඇත්තටම රෝගියාට දක්නට ලැබෙන්නේ ගුද මාර්ගයේ ආශ්‍රිතව අපි කියන පෙරියනල් රීජන් එක ආශ්‍රිතව කුඩා විසර බිබිලක් වශයෙන් තමයි මේක මුලින්ම පටන් ගන්නෙ. ඇත්තටම මේක මෙහෙම ආවහම ගොඩාක් රෝගීන් හිතන්නේ මේ සාමාන්‍ය විසර බිබිලක් ඇවිල්ලා එහෙම නැත්නම් ඒ උෂ්ණයට ආපු එකක්. මේක ටික දවසකින් ඇරෙලෙයි කියලා. නමුත් මේක මාස ගණන් කල්පවතිනකොට රෝගියාට තේරෙනවා මේක පොඩි ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක් කියලා. ඇත්තටම මේ විසර බිබිල ඇති වෙන්නේ ගුද මාර්ගයේ බාහිරව නෙමෙයි, ගුද මාර්ගයේ අභ්‍යන්තරව. අපි කියනවා ඒනල් ග්ලෑන්ඩ් ඉන්ෆෙක්ට් වෙලා තමයි මේ 90% විතර මෙම වගන්ධර රෝගය ඇතිවීමට හේතු සාධක වෙන්නේ. ඊට අමතරව තවත් රෝග රාශියක් තියෙනවා මේකට සම්බන්ධ වෙන. එතකොට මේ ගුද මාර්ගයේ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච කුඩා ඇබ්සස් එක, ඒ කියන්නේ ඒනල් ග්ලෑන්ඩ් ඉන්ෆෙක්ට් වෙලා ඇති වෙන ඇබ්සස් එක තමයි පසු කාලීනව පෙරියනල් රීජන් එක නැත්නම් ගුද මාර්ගයේ බාහිරට පැමිණලා විසර ගෙඩියක් වශයෙන් එළියට එන්නේ. ඒ එළියට එනකොටත් වගන්ධර මාර්ගය කියන පිස්ටුරා ට්‍රැක් එක හැදිලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේක සාමාන්‍ය විසර බිබිලක් මේක වගන්ධර රෝගය කියන්නේ මේක ගුද මාර්ගයත් එක්ක සම්බන්ධ වෙච්ච රෝග අවස්ථාවක්. එතකොට මේක ගැන සුවිශේෂී අවධානයකින් වැඩ කටයුතු කර යුතුයි කියන එක තමයි ඇත්තටම රෝගීන් දැනගත යුතු මූලිකම කාරණය. එතකොට මේ රෝගය පිළිබඳ දැනගත් විගස ඒ සඳහා අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. විශේෂයෙන් රෝගය හඳුනා ගැනීම තමයි මූලික අවස්ථාවෙන්ම නිවැරදිව අපි කළ යුතු වන්නේ. අපගාවට ආවට පස්සේ අපි ඒ රෝගියාගේ ප්‍රශ්න පරීක්ෂාව, කියන්නේ අපි එයාගෙන් අහනවා මේක හිස්ටරි එක කොහොමද, මේක පටන් ගත්තේ කොහොමද කියන එක. ඊට අමතරව රෝගියා නිවැරදි රෝගී පරීක්ෂාවකට යොමු කළ යුතුයි. එතකොට මේ රෝග පරීක්ෂාව ඉතාමත් සුවිශේෂ වෙනවා. මම රූපරාමුව පෙන්වන්න කැමති කොහොමද මේ වගන්ධර රෝගියෙක් දකින්නේ කියලා. මේ රූපේ බැලුවොත් පේනවා මේ කුඩා සරෝ බිබිලක් සහිත අවස්ථාවක් වශයෙන් තමයි මේක තියෙන්නේ. මේක සමහර වෙලාවට දවස් 2කට පාරක් සරෝ වෙන්න පුළුවන්. සමහරට දවසක් වෙන්න පුළුවන්. මේ විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට අපි එවැනි රෝගීන් පරීක්ෂා කිරීමේදී අපි ෆිස්ටුලා මාර්ගය අපි පරීක්ෂා කිරීම මේ මම මේ රූපරාමයෙන් පෙන්නනවා. ඒ කියන්නේ
අපි ප්‍රෝබ් එකක් මාර්ගයෙන් මේ ගුද මාර්ගය හා සම්බන්ධ වීම අපි නිරීක්ෂණය කළ යුතුයි. මේක අපි විස්ටුරා ට්‍රැක් එක හරහා තමයි මේ ප්‍රෝබ් එක අපි යවන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේකේ එක්ස්ටර්නල් ඕපනින් එක කියන්නේ බාහිර මාර්ගය මෙතන, ඉන්ටර්නල් ඕපනින් කියන්නේ අභ්‍යන්තර මාර්ගය මෙතන. ඒ කියන්නේ ඒකෙන් අපි තහවුරු කරගන්නවා මේ තියෙන්නේ බගන්දර රෝගය කියන එක. ඊට අමතරව විවිධ පරීක්ෂණ වර්ග තියෙන ෆිස්ටුරෝග්‍රෑම් කරන්න පුළුවන් MRI ස්කෑන්, CT ස්කෑන් ඒ වගේනුත් මේ මාර්ගය පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ මාර්ගය පැහැදිලිව හඳුනා ගැනීම තමයි මේ ප්‍රතිකාරයේ අංක 1 අවස්ථාව වශයෙන් තියෙන්නේ. ඒක නිසා මේ ෆිස්ටුලා වර්ග රාශියක් තියෙනවා. අපේ සරල ෆිස්ටුලා තියෙනවා, සංකීර්ණ ෆිස්ටුලා තියෙනවා. මේ මොන වර්ගයේ ෆිස්ටුලා එකක් වුණත් අපි මෙහි මූලිකව මේ බගන්දර මාර්ගය නිවැරදිව හඳුනා ගැනීම තමයි මේ රෝගය සුවපත් කිරීමේ මූලික පියවර වන්නේ. ඒ නිසා ඒක ඉතාමත් වැදගත් වෛද්‍යවරයෙක් විසින් බලපුරුදු දක්ෂ වගේ මේ පිළිබඳව හැදෑරීමක් කරපු ඒ වගේම මහාචාර්ය උපාධි සහිත වෛද්‍යවරුන් තමයි මේකට කියන ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරු තමයි මේ සඳහා වඩා සුදුසු වෙන්නේ. ඔවුන් අතින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ විශේෂයෙන් ආයුර්වේද ක්ෂේත්‍රයේදී. ඉතින් මේ නිවැරදි හඳුනා ගැනීම තමයි මේකේ මූලික කියන්නේ ප්‍රතිකාරයේ ආරම්භයට ඉතාමත්ම සුවිශේෂී වෙන්නේ. ඒක නිසා අපි ඉදිරියේදී අපි ප්‍රතිකාර පද්ධතිය ගැන කතා කරනවා. මේ හඳුනා ගැනීම අපි නිවැරදිව හරියට කළ යුතුයි. තාවගේ ලොකු දැනුවත්භාවයක් නැති නිසා ඇත්තටම විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රතිකාර සඳහා යොමු වෙනවා අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන් බගන්තර රෝගය සඳහා අපි බටහිර පැත්තෙන් ගත්තොත් ශල්‍ය ප්‍රතිකාර තමයි තියෙන්නේ. එතකොට ශල්‍ය වෛද්‍යවරුන් කරා යමුනාට පස්සේ ශල්‍ය කර්ම සිදු කරනවා. නමුත් අපේ රටේ දත්ත විතරක් නෙමෙයි පිටරට දත් වලින් ඔප්පු වෙලා තියෙන 50%කට වඩා මේකේ රිකරන්සස්. ඒ කියන්නේ නැවත ඇතිවීම ඉතාමත් බහුලයි මේ ශල්‍ය කර්ම වලින් පස්සේ. ඒක ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ බගන්දර මාර්ගය ඉතාමත් සංකීර්ණව යන අවස්ථාවලදී මේ බගන්දර මාර්ගය සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම ඉවත් කරන්න ගියොත් ගුද මාර්ගයේ ස්පින්ටර්ස් වලට හානියක් සිදු වුණොත් මල පිට කරගෙන පාලනය කරගන්න බැරිව යනවා. ඒක නිසා යම් ප්‍රමාණයකට තමයි මේ බගන්දර මාර්ගය ඉවත් කිරීම ශල්‍ය කර්මයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඉතුරු වෙලා තියෙන කොටසින් නැවත ඇත්තටම මේ බගන්දර රෝගය ඇති වෙනකොට අපි කරා එන රෝගින්ගේ විශාල ප්‍රතිශතයක් නැවත ශල්‍ය කර්ම වලට භාජනය වෙලා නැවත මේ රෝග තත්ත්වෙන් පීඩා විඳින රෝගීන් තමයි අප කරා පැමිණෙන්නේ. ඒක නිසා ඉතාමත් පැහැදිලි සරල ෆිස්ටුලා වලට ශල්‍ය කර්මය යම් ප්‍රමාණයක් සාර්ථක වුණත් සංකීර්ණ ෆිස්ටුලා වලට නැවත ඇතිවන ෆිස්ටුලා සඳහා කිසිසේත්ම ශල්‍ය කර්මය සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව. ඒක මම කියන්න කැමති අපි සමාජ මාධ්‍ය සහ විවිධ අවස්ථාවලදී දක්නට ලැබෙනවා විවිධ පුද්ගලයෝ මේ රෝගය සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම කියනවා. නමුත් ඒ කිසිම ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක ප්‍රතිකාර ක්‍රම නෙමෙයි. අපි මේ සඳහා භාවිතා කරන්නේ සුවිශේෂ වශයෙන්ම ශාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමය. ඒ ප්‍රතිකාර ක්‍රමය හරහා මේක නිට්ටාවට සුව කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේකේ තියෙන සුවිශේෂතාවය තමයි මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා මේ බගන්දර මාර්ගය අපි නිවැරදිව හඳුනා ගන්න යුතුයි කියලා. ඒ බගන්දර මාර්ගය නිවැරදිව හඳුනා ගත්තට පස්සේ ඒ බගන්දර මාර්ගය වටා අපි මේ විදිහට ශාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා. එතකොට අපි මේ මුල ගැට ගහලා තියෙනවා. එතකොට මේකෙන් අපි බුද මාර්ගයේ ආශ්‍රිතව ඒ තියෙන එනල් ග්ලෑන්ඩ් එකේ ඉන්ෆෙක්ෂන් එක අපි සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙනවා. ඒක එනල් ග්ලෑන්ඩ් එක විනාශ වෙලා එතනින් ඒ කියන්නේ අභ්‍යන්තරයේ සිට බාහිරයට තමයි මේක සුව වීම ආරම්භ වෙන්නේ. එතකොට මේ ප්‍රතිකාර ක්‍රමේදී ඔබ කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ රෝහල්ගත වෙන්න. ඔබගේ සාමාන්‍ය එදිනදා වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්නේ හැකියාව පවතිනවා. අපි සතියකට වාරක් මේක මූල මාරු කිරීමක් සිද්ධ කරන මේ විදි කීප විටකේ සම්පූර්ණයෙන් සුවතාවයට රෝගීන්පත් වෙනවා. ඒකම විශේෂයෙන් මම කියන්න කැමති සමහරින් මහජනතාව අතර යම් මතයක් තියෙනවා මේ ශාර සූත්‍ර ප්‍රතිකාර ක්‍රමය යම් ආකාරයකට යම් වේදනාකාරී ස්වභාවයක් දක්වනවා කියන එක. ඒක ඇත්තටම සත්‍යතාවයක් නැහැ. විශේෂයෙන් ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ අපි මේ ශාර සූත්‍රය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ ඇතිවන තත්ත්වයන්. අපි දැනට මේ ශාර සූත්‍රය දලුක් කිරි භාවිතා කරලා නිෂ්පාදනය කරොත් මේ ඔය කියන දැවිල්ල වේදනාකාරී බව යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් අපි අපේ විශ්වවිද්‍යාලයේ මේක නිෂ්පාදනය කරන්නේ Google extract එකයි ඇල්කොහොල් වල Google extract එකක් භාවිතා කරලා මේක කිසිසේත්ම වේදනාකාරී නෑ. මේකද මම ඉන්දියාවේ අවුරුදු 30ක් තිස්සේ පරීක්ෂණ වලින් තහවුරු වෙච්ච ක්‍රමයක්. එතකොට මේ නූල භාවිතා කිරීමේදී රෝගීන් කිසිම අපහසුතාවයකට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි අලුත් පරීක්ෂණ මගින්
සම්පූර්ණ ට්‍රැක් එකටම අමතරව අපි බයිපාස් ක්‍රමය වෙන ක්‍රමයක් තියෙනවා. ඒකෙන් අපිට මේ ට්‍රැක් එක මගින් බයිපාස් කරලා ඉතා ඉක්මනින් කියන්නේ කෙටි කාලයකින් සුවපත් කිරීමේ යම් හැකියාවකුත් තියෙනවා. නමුත් මේ සියලුම ක්‍රියාවලින් මහජනයාට කිසිසේත්ම අපහසුතාවයට පත් නොවන විදිහට තමයි මේ ක්‍රියාවලිය අපි සිද්ධ වෙන්නේ. ඒක ඇත්තටම ඉතාමත් වැදගත්. මොකද මිනිස්සු ඕනෑම ප්‍රතිකාර පද්ධතියක් වැළඳගත යුතුයි. ඒක අපහසු නොවිය යුතුයි. ඒ වගේම මේ ක්‍රියාවලියේදී කිසිසේත්ම නැවත ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේක අභ්‍යන්තරයේ සිට පිටට සුවපත් වෙන නිසා මේකෙන් සම්පූර්ණයෙන්ම නිට්ටාවට සුව කිරීමේ හැකියාව පවතිනවා. මේකේ තියෙන සුවිශේෂභාවය තමයි ඔබට ඔබගේ එදිනදා රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රතිකාර කරනවා කියලා රෝහල්ගත වීමක් හෝ නිවසේ සිට එහෙම නැවතී සිටීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කියන මේක ඇම්බුලේටරි ට්‍රීට්මන්ට් ප්‍රොසීඩියර් එකක්. ඉතින් මේකේ ඉතාමත් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. අපි මේ පිළිබඳව පරීක්ෂණ පත්‍රිකා රාශියක් මම ජාත්‍යන්තර පරීක්ෂණ පත්‍රිකා රාශියක් අපි මේ ක්‍රමය පිළිබඳ අපි විද්වත් මණ්ඩලය සමග අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුත් ඒව සම්බන්ධ කටයුතු කරලා තියෙනවා. අපි කම්බයින්ඩ් රිසර්ච් වලදී මේව ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මේවා අපි ඇත්තටම පරීක්ෂණ මගින් තහවුරු කරන ලද ප්‍රතිකාර පද්ධතියක්. එතකොට මේකේ කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැහැ කියන එක අපි තහවුරු කරනවා. අපි ගත්තොත් ඇවිල්ලා මේ විශේෂයෙන් ශල්‍ය වෛද්‍ය ක්‍රමේදී නැවත නැවත මේක කැපීම නිසා ස්පින්ටර්ස් වලට හානි වෙනවා. එතකොට ස්පින්ටර්ස් වලට හානි වීම විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම නැවත ඇතිවීම නිසා විශාල ප්‍රමාණයක් රෝගීන්ගේ මසල්ස් ඉවත් කරන්න සිද්ධ වෙනවා. මම දැන් ඔබට පෙන්වන්න රූප රාමුවක් ඇත්තටම නැවත නැවත ශල්‍ය කර්ම කිරීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වයක් මේ තින්නේ. ඒ විදිහේ මම දැන් 10 පාරකට වඩා ශල්‍ය කර්ම සිදු කරත් සුව නොවු බගන්දර අවස්ථාවක්. ඒක නිසා මේක ඇත්තටම මේ ශල්‍ය කර්ම වලින් සුව කරන්න අපහසුයි. ඒ වගේම වෙනත් විවිධ උපක්‍රම මිනිස්සු භාවිතා කරන සමහර වෛද්‍යවරු කරන තෙල් ගානවා, පත්තු බඳිනවා. ඒවත් කිසිසේත්ම විද්‍යානුකූල තහවුරු නොවු ප්‍රතිකාර ක්‍රම බව මම මෙහිදී මතක් කරන්න කැමතියි.